Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමයි ආයෙ vlog එකක් ගේන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා ආයෙත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙයි කියලා. ඉතින් අපි අද මේ යන්නේ ගාල්ලේ ඉඳන් කැන්ඩි වලට යන ට්‍රේන් එකේ ට්‍රිප් එකක්. ඉතින් අපි ගාල්ලෙන් 2:50ට ට්‍රේන් එකේ නැග්ගේ. දැන් නම් ඉන්නේ කොළඹ කොටුවේ. ඉතින් මේ නයිට් ට්‍රේන් එක තමයි නුවරට යන ගාල්ලේ ඉඳලා. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ day 1 and 2 අපි කැන්ඩි වල මොනවද කරන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඔයාට මම මේ ට්‍රේන් එක ගැන විස්තර කියනවනම් ගාල්ලෙන් හවස 2:50ට තමයි මේ මහනුවරට යන කෝච්චිය පටන් ගන්නෙ. ඉතින් ඒක රෑ 9:50 වෙද්දි නුවරට යනවා. ඉතින් මේක ෆැමිලි ට්‍රිප් එකක්ම කියලා කියන්න විදියක් නෑ. මොකද ඔක්කොම පවුලේ අය ආවේ නෑ. පුංචිලා අපේ තමයි යන්නේ. මම මේ යන ට්‍රේන් එකට එහා පැත්තෙන් යන ට්‍රේන් එක තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඒ ට්‍රේන් එක ගොඩාක් දිගයි. මම හිතන්නේ සමහරට මේක යාපනයේ පැත්තට යන එකක්ද දන්නේ නෑ හරියටම. ඉතින් මම ඒකත් වීඩියෝ කරා. ට්‍රේන් එක හරියටම රෑ 9:50 වගේ වෙද්දි මහනුවර ස්ටේෂන් එකට ආවා. ඉතින් අපි ටක් ගාලා ට්‍රේන් එකෙන් බැහැලා ඉක්මනට යනවා පික්මී එකක් හරි වීල් එකක් හරි දාගෙන අපි ඉන්න තැනට යන්න. බාප්පි තමයි හන්තාන සිසිල මේක බුක් කරේ අපිට. ඉතින් එයාලා ඉන්නේ හා රූම් එකේ, අපි ඉන්නේ මේකේ. ඉතින් මේ රූම් එකත් හරිම පිළිවෙලයි. ඉතින් මම day 1 එකේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊට පස්සේ day 2 තමයි හෙට උදේ ඉඳන් පටන් ගන්න. අපි day 2 එකේදී හම් වෙමු. bye. Hi guys, good morning. මේ day 2. ඉතින් මේ අපි ඉන්න room එකේ outdoor view එක. ඉතින් මම හිතන්නේ මේ බෝකම්බර බස් ස්ටේෂන් එකත් එක්ක ඉස්සරහ ටික තමයි දැක්කේ.
ඉතින් අපි ටක් ගාලා දැන් ලේස්ති වෙන්න ඕනි. මොකද අපි උදේම දළදා මාලිගාවට යන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි ලේස්ති වෙලා හම්බෙමු. මේ ඩ්‍රෙස් එක තමයි අද මගේ අවුට්ෆිට් එක. ඉතින් මේක මැහුවේ අපේ අම්මා. ඉතින් මේ ගවුම ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි උදේම කිරි තේ එකක් බොන්න මෙතන කැන්ටින් එකට ආවා. මේ පේනව නේද එක්කෙනෙක්. තනියම කනවා උදේ පාන්දරම. හරි. ඉතින් මෙතන කිරි ටී එක හරිම රසයි කියලා බාපි කිව්වා ඒගොල්ලන් කලින් ආපු වෙලාවෙ බිව්වා කියලා. ඉතින් අපි ටක් ගාලා try කරන්න බැලුවා කොහොමද මේක කියලා. ඇත්තටම හරිම රසයි. ඔයාලත් ආවොත් මෙතෙන්ට අනිවාර්යෙන් මෙතනින් ටී එකක් බීලා යන්න අමතක කරන්න එපා. මම හිතන්නේ මම මේ කැන්ඩි ආවේ අවුරුදු 4කින් විතර. මුලින් හන්තාන කන්ද නගින්න කැම්පස් එකේ යාළුවොත් එක්ක ආවා. ඊට කලින් දළදා මාලිගාවට නම් ඇවිල්ලා තියෙන්නේ මීට අවුරුදු 10කට විතර කලින් ඒ ස්කූල් ට්‍රිප් එකෙන්. ඉතින් මේ අද තමයි ආයෙම දළදා මාලිගාවට යන්නේ. ඉතින් අපි කට්ටියත් එක්ක මේ පයින්ම දළදා මාලිගාවට යන ගමන් අපි එතෙන්ට ගිහිල්ලා ආයෙ හම්බ වෙමු. යන්න කලින් මෙන්න මෙතන මල් කඩෙන් මල් ගත්තා. ඉතින් චූටි පොදක් ගියා ඒ වෙලාවේ අපි හිතුවා හයියෙන්ම වහී කියලා. හැබැයි අපේ වෙලාවට මන්ද ඒ වෙලාවේ ගොඩක් වැස්සේ නෑ. ඉක්මනට පෑවුවා. ඉතින් අපි මෙතනින් මල් අරගත්තා. නෙළුම් මල්, ඔලු මල්. ඉතින් ඒවත් අරගෙනම අපි දළදා වඳින්න ගියා. පුංචි ඉද්ද මලුත් අරගත්තා. මට ඒක අමතක වුණානේ. මෙන්න මෙතනින් අපි ගත්ත මල් වලට පැන් ඉහින්න තිබුණා. ඊට පස්සේ ආයෙම චෙක් පොයින්ට් එකක් තිබුණා. ඉතින් ඔයාලා දළදා මාලිගාවට ගිහිල්ලා ඇතිනේ. ඉතින් මම ඇතුලේ නම් වීඩියෝස් මොනවත් ගත්තේ නෑ. ඉතින් මම ගොඩක්ම වීඩියෝ කරේ මාලිගාවෙන් එළිය ටික තමයි. ඉතින් ඒවා මම චුට්ට එකතු කරලා තමයි මේ වීඩියෝ එක හදන්නේ.
අපි ඉඳපු තැනට ආවා උදේ කෑම ගන්න. ඉතින් කෑම අරගෙන අපි ආයෙම යන්න ඕනි ගෙලි ඔයට. ඉතින් අපි ටක් කාලා කෑම අරගෙන ගෙලි ඔයට යන්න බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකට යමු. ඉතින් අපි මේ ගෙලි ඔයට යන්නේ මගේ ඔන්ලයින් ක්ලාස් ආව පොඩ්ඩක්ව බලන්න. හැබැයි මම එයාගේ ගෙදර මොනවත් වීඩියෝස් ගන්නෙ නෑ කියලාම හිතුවා. මොකද එයාගේ ප්‍රයිවසි එක තියෙන්න ඕනේ නිසා. ඉතින් දැන් අපි බස් එකේ ඉන්නේ. අපිට විනාඩි 40ක වගේ දුරක් මම හිතන්නේ ගෙලියට යන්න ඕනේ. ඉතින් මම ඔයාලට එක ෆොටෝ එකක් මේකට ඇඩ් කරන්නම්. ඒකත් බලන්න. අපි දැන් මේ ආයෙම ගෙලි ඔය ඉඳලා නුවරට යන ගමන් තමයි ඉන්නේ. ගිහිල්ලා අපි ඉඳපු තැනින් අපේ බඩු ඔක්කොම අරගෙන අපි යනවා අම්මගේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් අපි එහෙට ගිහිල්ලා ආයෙ හම්බ වෙමු. අපි ගොඩ කාලයක් මෙහෙ ගියේ මේ මහාව ඉන්නකොට. මහාවේ මම 2002 ආවේ 2005 වෙනකන් 2006 වෙනකන් හිටියා. මහාව ස්ටේප් හිටියේ මම. මේ පාරේ තමයි යන්නේ. මෙහෙ. ඔයද මහාව තියෙන්නේ මේ. මහා ඔය. අම්පාර. අපි දැන් මේ අම්මගේ යාළුවා ආන්ටිලාගේ ගෙදර ඉඳන් ඒගොල්ලන්ගේ රිසෝට් එකට යන ගමන්. ඉතින් ඒ රිසෝට් එක තියෙන්නේ කැන්ඩි ටවුන් එකේ ඉඳන් විනාඩි 30ක් වගේ දුරකින්. ඉතින් මේ රිසෝට් එකේ නම තමයි බිවෙන්ඩ්‍රා රිසෝට්. ඉතින් ඔයා කැන්ඩි වල ඉන්න කෙනෙක් නම් නැත්නම් කැන්ඩි වල ට්‍රිප් එකක් එන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් මේ රිසෝට් එකට. ඉතින් මේකේ රූම්ස් පූල් ඒ වගේම ඔයාලට පාටි එකක් වුණත් ඇරේන්ජ් කරගන්න පුළුවන් මෙතන. ඉතින් මෙතන හරිම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මේ රිසෝට් එකත් මාරම ලස්සනයි. කන්දක් උඩ තියෙන්නේ. ඉතින් අපි අද රෑ වෙනකම් මෙතන ඉන්නවා. ඉතින් මේ අපේ day 2 නේ. ඉතින් මේකෙන් පස්සේ day 2 වීඩියෝස් මේ vlog එක ඉවර කරනවා. ඉතින් ඔයාලට මම මේ රිසෝට් එකේ වීඩියෝස් තමයි මෙතනින් ඉස්සරහට ඔක්කොම තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කැන්ඩි එන කෙනෙක් නම් කැන්ඩි ඉන්න කෙනෙක් නම් මෙතනට දවසක් හරි ඇවිල්ලා යන්න එන්න. bye. Come on.
Kota dan Rio,